ජීවිතේ අපි හීන දකිනවා. හැබැයි සමහර වෙලාවට ඒ හීන අපිව හිර කරගන්නවා. ඒ බය නිසාම, මට පුළුවන් වේද කියන ප්‍රශ්නය නිසාම. හැබැයි දවසක ඔයා හිතුවොත් මම හීනවලට බය වෙන්නේ නෑ කියලා, අන්න ඒ දවසෙන් පස්සේ ජීවිතේ හරි ලස්සනට වෙනස් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ ලස්සනට වෙනස් වුණු මගේ හීනයක් එක්ක තමයි මගේ පළවෙනි බ්ලොග් එක මම අරගෙන එන්නේ. කාලයක් තිස්සේ හීන මවපුවේ තැනට අද මම යනවා කියලා දැනෙන ඒ සතුට වචන වලින් කියන්න බැරි තරම්. මේක ට්‍රැවල් එකක් විතරක්ම නෙමේ, මේ මගේ හීනවල පටන් ගැන්ම. අද මම යන්නේ ලස්සනම ලස්සන තායිලන්තෙට. ඉතින් මේ ට්‍රැවල් එක බ්ලොග් එකකින් නම් ගේන්න බැහැ. මේ තායිලන්තේ ලස්සන බ්ලොග්ස් 3කින් අරගෙන එන්නම්. ජීවිතේ පර්ෆෙක්ට් වෙන්න ඕන නැහැ සතුටින් ඉන්න. අපි හිතනවට වඩා ජීවිතේ ලස්සන වෙන්නේ පුංචිම පුංචි දේවල් වලින්. අපිට තියෙන්නේ එකම එක ලයිෆ් එකක් විතරයි. ඉතින් ඒක ඇතුලේ හිර වෙලා නෙමේ, ජීවත් වෙලා බලන්න. Tamanට ආදරය කරන්න, Tamanට එක chance එකක් දෙන්න. හීන තියෙනවා නම් ඒව ඇත්ත කරගන්න try කරන්න. අපිට ෆ්ලයිට් එක තිබුණේ රෑ 11:20ට. කොලම්බෝ වල ඉඳන් බැංකොක් වලට පැය 3යි විනාඩි 20ක ගමනක් තියෙනවා. ජීවිතේ එකම එක පාරක් හරි ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එකක් ගන්න. මේ විදිහට පහළ ලස්සන දකිද්දී මට මතක් කරන්නෙම හීන දුර නෑ කියලා. අපි හීන දකිද්දී ඒව දුරයි කියලා පේනවා. හැබැයි ජීවිතේ එක අඩියක් ඉස්සරහට ගත්තම ඒ හීන අපි ළඟටම එනවා. මේක එකම එක ගමනක් විතරක්ම නෙමේ, හීනයක් ළඟට ගෙනියන ජර්නි එකක්. අපි බැංකොක් වලට ලෑන්ඩ් කරද්දී පාන්දර 2:20 වගේ වුණා. ඉතින් අපිට ලැගේජ් ක්ලියර් කරගෙන බැංකොක් වල ඉඳන් පතාය වලට යන්න ඕන. පළවෙනි දවස් දෙකම ඉන්නේ පතාය වල. බැංකොක් වල ඉඳන් පතාය වලට යන්න පැය 2ක වගේ ගමනක් තියෙනවා.
අපි බිග් බුද්දා ටෙම්පල් එකට වගේම පතාය ෆ්ලෝටින් මාකට් එකට ගියා. මෙතනට ආව මොහොතේම හිතට දැනුනේ පුදුම සැනසීමක්. මට හිතුනේම ජීවිතයේ අපි හොයන සැනසීම පිටින් නෙවෙයි ඇතුලේ තියෙන දෙයක් කියලා. මිනිස්සු ගොඩක් එන තැනක් වුණත් හිතට නිහතමානී නිහඬ බවක් දැනෙනවා. මේ වගේ තැනකදී ටිකක් නැවතිලා හුස්ම ගන්න. හිතට ඇහුම්කන් දෙන්න. ජීවිතේ මේ වගේ ලස්සන දකින්න ලැබුණට ස්තුති කරන්න. ෆ්ලෝටින් මාකට් එක වෙනමම ලෝකයක් වගේ ෆීල් වෙන තැනක්. කල්චර් එකක් කියන්නේ එක්ස්පීරියන්ස් කරන්න ඕන දෙයක්. මේ වගේ තැනකදී මට මතක් වුණේ අලුත් තැනක අලුත් අත්දැකීමක් ලබද්දී ජීවිතේ කොච්චරනම් ලස්සනද කියලා. වතුරෙන් වට වුණු පුංචි ලෝකයක් වගේ. මෙතන වෙනමම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් අමුතුම වයිබ් එකක් තියෙන තැනක්. මේ මුළු මාකට් එක වටේම බෝට් වලින් යන්න පුළුවන්. විතපු නිසා ටිකක් මහන්සි දවසක්. ඒ නිසා ෆ්ලෝටින් මාකට් එකේ ඇවිදලා එහෙමම හොටෙල් එකට ගිහින් රෙස්ට් එකක් ගන්නවා. මේ ලස්සන දකිද්දී ජීවිතේ පිරීලා කියලා හිතෙනවා. ඔයා වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්න එපා. මේ අපි පතායවල ඉන්න දෙවෙනි දවස. උදේම මේ පරිසරය දකිද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනවා.
අදත් අපි යන්නේ වෙනමම ලෝකයක් වගේ ෆීල් වෙන තැනකට. ඇඩ්වෙන්චර්ස් කරන්න කැමති අයට නම් මෙතන තමයි හොඳම තැන. ඒ තමයි කෝලාන් අයිලන්ඩ් එක. මෙතනදී ඔයාලට ස්පීඩ් බෝට් රයිඩ්ස් වගේම පැරාසීලින්, අන්ඩර් වෝටර් වෝක්, ජෙට් ස්කි වගේ ඇක්ටිවිටීස් කරන්නත් පුළුවන්. මේ ෆීලින් එක නම් ඔයා අරගෙනම බලන්න ඕන දෙයක්. වචන වලින් මේ ගැන විස්තර කරලා කියන්න බෑ. මේ මොහොතේදී මට නම් තේරුනේ බය දේවල් try කරද්දි තමයි ජීවිතේ ලස්සන moments හම්බ වෙන්නේ කියලා. මුළු දවසෙම ඇක්ටිවිටීස් කරලා මහන්සි නිසාම අපි ආව ෆුට් මසාජ් එකකට. තායිලන්තෙට එනව නම් ෆුට් මසාජ් එකක් කරන්නත් අමතක කරන්න එපා. ඒ එක්ස්පීරියන්ස් එකත් අරගෙනම බලන්න. සමහර වෙලාවට අපිට හිතා ගන්නවත් බැරි තරම් අපි ටයර්ඩ් වෙලා ඉන්නවා. ඒ වෙලාවෙදී ටිකක් වෙලා නැවතිලා තමන් වෙනුවෙන් දෙයක් කරන්න. සෙල්ෆ් ලව් එකක් කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. මේ වගේ තමන්ට දෙන පුංචි කෙයා මූමන්ට්ස් වලට කලබලකාරී ජීවිතයේ අතරේ ටිකක් නැවතිලා තමන්ට ආදරය කරන්න අමතක කරන්න එපා. හෙට අපි පතායවල ඉඳන් බැංකොක් වලට යන නිසාම අද අපි පතායවල shopping කරන්න ආවා. ඒ වගේම තමයි මේ night streets වල experience එකක් ගන්නම ඕන දෙයක්. වෝකින් ස්ට්‍රීට් එක කියන්නෙම නින්ද නොයන ලෝකයක්. මේ සද්ද අතරින් හිතට දැනෙන්නේ අමුතුම සැනසීමක්. එක ලෝකෙක හිර වෙලා ඉන්නේ නැතිව ඒ ලෝකෙන් එළියට ආවම හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. ෆ්‍රීඩම් එක කියන්නේ පර්ෆෙක්ට් සයිලන්ස් එකක් නෙමෙයි. Tamanට හිතට හරියන මූමන්ට් එකක්. සමහර වෙලාවට අපට අවශ්‍ය වෙන්නේ ලොකු දේවල් නෙවෙයි. පොඩි නිදහසක්, පොඩි නිහඬ බවක්, හිතට සැනසීමෙන් හුස්ම ගන්න නිදහසක් විතරයි.
ජීවිතේ සතුටු කරන්න පර්ෆෙක්ට් ටයිම් එකක් කියලා එකක් නැහැ. ඔයා රෙඩි වෙන ඕනම දවසක ඒක තමයි හොඳම ටයිම් එක. ඔයා ඔයාටම වෙලාවක් හොයාගන්න. ඔයා වෙනුවෙන් දේවල් කරන්න. ඔයාවම සතුටු කරන්න. එතකොට තමයි අපට පැහැදිලිවම අපිව දකින්න පුළුවන්. අපට අපව හමුවන්නේ. මොකද මේකේ වෙන කිසිම තප්පරයක් අපට ආයෙ ගන්න බෑ. ඒ නිසා හැම මොහොතක්ම ලස්සන මතකයක් කරගන්න. එහෙනම් තායිලන්තේ මේ වගේ තවත් ලස්සන දකින්න, ලස්සන විඳින්න තවත් vlog එකකින් මුණ ගැහෙමු. එතකම් ආදරය පිරුණු හිත සැනසෙන ලස්සන දවසක්.